මාසේ අන්තිමට අතට එන පේස්ලිප් එක දිහා බලලා කල්පනා කරලා තියෙනවද? අපි මේ ගෙවන බදු සල්ලි වලට මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඇහිලා තියෙනවද කවුරු හරි කියනවා අපෝ ඔය බදු ගෙව්වට වැඩක් නැහැ. අපිට මොකුත් ලැබෙන්නේ නැහනේ කියලා. මේ දෙකම හරි සාධාරණ ප්‍රශ්නනේ. අපි අමාරුවෙන් උපයන මුදල් වලින් ගෙවන බදු වලට වෙන්නේ මොකද්ද කියලා දැනගන්න එක අපේ අයිතියක්. අපි විවිධාකාරයේ බදු ගෙවනවානේ. ඒක ආදායම් බද්දක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒක වැට් එකක් වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට ඒක තීරු බද්දක් වෙන්න පුළුවන්. මේ විදිහට ගෙවන බදු වලින් අපේ රටේ කරන ප්‍රධාන වියදම් කිහිපයක් තියෙනවා. අධ්‍යාපනයේට, සෞඛ්‍යයට වගේ පොදු වියදම් වලට අපි මේ බදු මුදල් භාවිතා කරනවා. රාජ්‍යාංශය නඩත්තු කරන්න අපි මේ බදු මුදල් පාවිච්චි කරනවා. ගත්ත ණය ගෙවන්නත් මේ බදු මුදල් පාවිච්චි කරනවා. යටිතල පහසුකම්, සුබ සාධන වියදම් වලටත් අපි මේවා භාවිතා කරනවා. එතකොට මේ විදිහේ පොදු කටයුතු සඳහා අපි බදු මුදල් භාවිතා කරද්දී අපි බදු ගෙව්වේ නැත්නම් රටකට සිද්ධ වෙනවා ණය ලබා ගන්න. ණය අරන් විතරක් නිකන් ඉන්න බෑනේ. ණය ගෙවන්න වෙන්නේ පොලියත් එක්ක. බදු මුදල් ගන්නේ නැතුව ණය විතරක් අරගෙන රටක් දුවන්න ගියාට පස්සේ වෙන්නේ මොකද කියලා අපි හැමෝම 2022 දී දැක්කනේ. ඒක නිසා බදු ගෙවන එක අපේ යුතුයකමක් කරගමු.